මොදී ඕනනම් කියන්නේ. හරි ගයිස් චැලෙන්ජ් එක පටන් ගමු. විනාඩි 4යි තප්පර 24 කලින් ගන්න ඕනේ නැත්නම් රුපියල් 10000ක් ඉවරයි. අලිගෙම ගමු. මොන පටන් ගත්තා 3 2 1 start. අයිබෝන් ගයිස් ඔයාලා එකතුලා ඉන්නේ ඔයාලගේ බඩගින්න වැඩි කරන තවත් ෆුඩ් චැලෙන්ජ් වීඩියෝයක් එක්ක. අද ඇවිල්ලා ඉන්නේ කවුද කියලා ඔයාලා දන්නවා. මීට මාස 6-7ක් නේ. මාස 6-7කට කලින් ආවා උෂාන් අයියා. එහා පැත්තේ ඉන්න අංජුලා අයියා, මේ පැත්තේ ඉන්න දුලාර මල්ලි. මේ ඔක්කොම අපේ චැලෙන්ජ් වලට ආපු කට්ටිය. මොකද අපේ අලුත් චැලෙන්ජ් එකට මේ කට්ටියට එන්න ඕනේ කියලා කිව්වා පැහැදිලිව. ඒකින්ද අපි අලුත් චැලෙන්ජ් එකට මේ කට්ටියව ගෙන්නුවා. දිනුවත් රුපියල් කීයද දෙන්නේ? 10000ක් දෙනවා. කෙලින්ම දිනුවත් රුපියල් 10000ක් දෙනවා. ඒක නෙමේ වැඩේ. දැන් ඔයාලට මේ දෙන්නෙන් කවරි තෝරගන්න ඕනේ. ඒකටත් අපි අලුත් ක්‍රමයක් හොයාගත්තා. මෙතන තියෙනවා මේ දෙන්නගේ නම් ලියපු කොළ ටිකක් තියෙනවා. මම මෙයාලට උෂාන් අයියට මේක තෝරගන්න දෙනවා. එතකොට සාධාරණව යනවා. මං හිතන්නේ දෙන්නෙන් කවුරු ආවත් පාඩුවක් වෙන්නේ නැහැ. දෙන්නම හොඳම ගේමක් ඉල්ලන්නේ. හරි. ඔයා ගන්න එක. රයිට්. බලන්න මොකද්ද? සගියම තමයි. අංජුලා අයියාම තමයි තේරුනේ වැඩේට. මායි දුලාර මල්ලි මේ දෙන්න ඉන්නේ. ඉස්සලාම කවුද කන්නේ? ඒකත් ඔයාලටම තීරණය කරන්න මන් දෙනවා. ඔයාලා කනවද අපි කනවද කියන එක ඔයා තීරණය කරන්න. ඔය දෙන්න ඉස්සලාම කන්නේ. අපි කැමරා ටික පැත්තකට ගන්නම්. ඔයාලා හදාගන්න ඔයාලා පොසිෂන් එක. දුලාර මල්ලි ඊගාවට අපි දෙන්න ඉන්නේ. දෙන්න ඕනේ 10000ක් දෙන්න වෙනව නැත්තම් හොඳේ. ඔයා දිනුවොත් ඔයාලට මම 5000ක් දෙනවා. ada ayo kok bilang tanda kan හොයාලා රෙඩි නේ? අපි රෙඩි. හරි ගයිස් එහෙනම් චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ. TikTok එකේ යාළුවෝ අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න. මේ දෙන්න දිනුවොත් මේ දෙන්න රුපියල් 10000ක් හම්බ වෙනවා. ඔන්න පටන් ගත්තා 3 2 1 start. දුලාර මල්ලි හොඳට බලාගන්න මේ දෙන්න කන විදිය බලාගෙන අපි දෙන්න කමු. ටයිම් එක ඔව්. එයාලා කන ටයිම් එකට වඩා අඩුවෙන් අපි කාලා වෙනවා. වතුර දෙන්න. ඔය කොච්චර කෑවත් චිකන් කෑල්ලෙන් හිර වෙනවා මල්ලි. කට්ටත් එකම කන්න ඕනේ. ඈ? කට්ට කන්න ඕනේ. කට්ට කන්න ඕනේ. ලිසි වෙන්නේ නැහැ වැඩේ. භාගයක් විතර ඉවර කරලා තියෙනවා මේ වෙනකොට. මේක නේද? පොඩි බින්දු බර කමන්නේ. කමන්න. ඕක උඩින් හරි තියන්න. ඒ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නිදහසේ කන්න. ඔයාලා ටයිම් එක තමයි ඔයාලගේ වැදගත්. ඔයාලා කන ස්පීඩ් එක ගන්න ඔයාලට 10000 සීමාවට යන්න පුළුවන්. ඔයාලා මේ වෙද්දි විනාඩි 2ක් ගිහින් තියෙනවා. විනාඩි දෙකට හැබැයි සෑහෙන ගොඩක් කාලා තියෙනවා. විනාඩි 2යි තප්පර 30යි. කරගොනේ කාගන්න පුළුවන් මේක මොකද්ද? දෙන්න දොබින් යන්න. දැන් 180ක් ඉවර කරලා තියෙන්නේ. විනාඩි 3කට ආසන්නයි. අවුරුදු. තරම් ලේසි නෑ වැඩේ හොඳේ. තරම් ලේසි නෑ වැඩේ. විනාඩි 3යි තප්පර 30යි. අපි වල දෙනවා 5. පහෙන් කරනවද කියන්නේ?
පහෙන් කරන්න තව විනාඩියක් තියෙනවා. කන්දර පාසල දේවල් දිනන කොට අයින් කරන්නකෝ. දැන් නේද පුතා? විනාඩි 5ක් යන්න කලින් කන්න පුළුවන් විදියක් ඉවර කරා. රයිට්. විනාඩි 4යි තප්පර 27ක් ගියා ගයිස්. මම හිතන්නේ ලේසි උන්නේ නැහැ වැඩේ. මේ ටික දානවා කොහොමද? රයිට් අපේ පොසිෂන් එක හදාගමු වෙන. දුලාර මල්ලි චිකන් කෑල්ල අවසානට ගන්න. හරිද? චිකන් කෑල්ල ඉස්සලම කෑම අමාරු වෙනවා. ග්‍රේවි ටිකක් දාගමු. ග්‍රේවි කරනවා. ඔදී ඕන්නම් කියන්නේ. හරි ගයිස් චැලෙන්ජ් එක පටන් ගමු. විනාඩි 4යි තප්පර 24 කලින් ගන්න ඕනේ නැත්නම් රුපියල් 10000ක් ඉවරයි. අලිගෙම ගමු. ඔන්න පටන් ගත්තා 3 2 1 start. Kudan boleh makan deh. Kita කරගන්න එපා. විනාඩියට භාගයක් කාලේ ඉවරයි. 10 ගෙන් බැරි. Sudah ada kan budak kelas tadi. මේ මල්ලිට චුට්ටක් කන්න දෙන්න මල්ලි. කැත වැඩ කරන්න එපා. Baik Pak. Mangin non. දෙකයි 20යි. Ada ini basi lagi. අය මාසයකින් ඇවිල්ලා හිතයි කළා. Amaru lagi. Kan? තුනයි යා තව ඔයාලා ටයිම් තියෙනවා. ඔයාලා දිනුවා Ini kan. ඉතරේ මොකද උනේ? Bila. Bila. අර දිනුම් මල්ලි හිතන්න එපා. Oh ya budak slow kan ya. Batti ඔක්කොම ඉවර ගන්න. චිකන් කෑල්ල මම ඔය කියන්නේ. විනාඩිය. අනිත් පස්සේ පඩන්. Udah again. Coba. Benar gitu? Tunai panas pakai tunai panas kita apa? හරි ගයිස් ඔයාලා චැලෙන්ජ් එක දකින්න ඇති චැලෙන්ජ් එක සම්පූර්ණයෙන්ම ඔයාලා පැරදි සම්පූර්ණයෙන්ම ඔයාලා පැරදි මේ භාගයක් ඉතුරුයි. මෙතනත් ඉතුරුයි ඈ මම මේ ටිකට මොකුත් කිව්වේ නෑ හරිද ඉතුරුයි මේ අපේ ප්ලේට් එක
සම්පූර්ණ ඉවරයි. අපිට ටයිම් කොච්චරද ගියේ මට මතක නැහැ. 3:55 50ක විතර ගියා. විනාඩි 3යි තප්පර 55න් අපි කාලය ඉවර කරා. ඒක තමයි කියන්නේ ලංකාවේ ඕනම කෙනෙක් එන්න මේ චැලෙන්ජ් එකට මේ දෙන්නට බැරි වුණා කියන්නේ මං හිතන්නේ ලේසි වෙන්නේ නැහැ මාත් එක්ක චැලෙන්ජ් කරන එක. ලංකාවේ ඕනම කෙනෙක්ටම අභියෝග කරනවා එන්න මේ චැලෙන්ජ් එකට දෙන්නෙක් සෙට් කරන් ඉන්න. මාත් එක්ක කෙනෙක් සෙට් කරගන්න පුළුවන් නම් කාලා පෙන්නන්න මාත් එක්ක චැලෙන්ජ් කරලා පෙන්නන්න. රුපියල් 10,000ක් දෙනවා. ඒ වගේම අපි ඔයාලා ඉන්න තැනටත් එනවා. ඒකට එන්න නම් මම කියන්නේ හැමදාම කියනවා වගේ අපි වීඩියෝ ෂෙයා කරන්න සෝෂල් මීඩියා වල අලුතින් කට්ටිය අපි අනිවාර්යෙන් මේ channel එකට ගෙන්නන්න ඕනේ. මේ channel එක සම්පූර්ණයෙන්ම ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙනවා කියන්නේ අන්න ඒකින්ද තමයි. එහෙනම් අද එච්චර තමයි කියන්න තියෙන්නේ. උෂාන් අයියා, අංජුලා අයියා, දුලාර මල්ලි අපේ චැලෙන්ජ් එකට ආව ගොඩක් ස්තුතියි. ඒ වගේම දුලාර මල්ලිට මෙන්න මම පොරොන්දු වුණා වගේ දුලාර මල්ලි 5000ක් දෙනවා. රයිට්. එහෙනම් guys අද එච්චර තමයි කියන්න තියෙන්නේ. මතක තියාගන්න channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. පරණ වීඩියෝ list එකක් තියෙනවා. ඒවත් බලන්න. එහෙනම් අද අපි යනවා bye.